තිලිනි වෙන්න ඕනි මගේ Facebook එකේ ඉන්නව මගේ සින්දු කියනවා එයා. තිලිනි නේද? එන්න තිලිනි වේදිකාවට. මට ඔයා මුණ ගැහිච්ච එක සතුටක් ඔයා තිලිනි නේද? තිලිනි මෙන්න බලන්න මේ තිලිනිත් එක්ක මං ලස්සන වැඩක් කරන්න යන්නේ. මං දන්නවා තිලිනි ඔයාට මේ වැඩේ කරන්න පුළුවන් කියලා. ඩාන්ස් කරන්න කතා කරන්න කමක් නැද්ද තිලිනි? එන්න අනිවාර්යෙන්. තිලිනි Facebook එකේ මගේ සින්දු කියනවා. එයාට කට්ටිය කමෙන්ට් කරලා දිනවා පොඩි අමිලා කියලා. පොඩිද මන්දා. කමක් නැහැ. තව මයික් එකක් දෙන්න. රන් රේට්. බොහොම ස්තුතියි. හරි. අපි මගේ සින්දුවක් කියන්න බොහොම ස්තුතියි. මගේ බොහොම පිං. මගේ සින්දුවක් කියන්න හදන්නේ. අපි දෙමු. ඔන්න අහලා බලන්න. අප්පුඩියක් ඕනි. දක්ෂ ගායිකාවක් වෙනවා බලන්න ආසයි.
Facebook එකේ මට ගොඩාක් කමෙන්ට් දානවා මම මොන හරි පෝස්ටර් එකක් දාපු ගමන් මට ඔයා කමෙන්ට් එකක් දානවා thank you ඔයා මෙහි කියලා දැනගත්තේ අද හරි සතුටුයි මට තිලිනි ගැන මම ප්‍රාර්ථනා කරනවා තිලිනිට වේදිකාවෙන් වේදිකාව ජය ගන්න ලස්සන ගායිකාවක් වෙන්න හැකියාව ලැබේවා කියලා බොහොම ස්තුතියි අප්පුඩියක් දෙන්නකෝ අපි හැමෝටම තුලාවල කොල්ලෝ කට්ටියම ඉන්නවා ආයුබෝවන් ඔයා ගැන කියන්න හදන්නේ මෙයා කියන්න තිලනේ අවස්ථාව ලබා දුන්නාට මිස්ටර් ගොඩාක් පිං මොකද මේක හීනයක් වගේ හිතා ගන්න බෑ මේ වගේ ස්ටේජ් එක ඇත්තටම සින්දු කියන්න බලාපොරොත්තුවක් තිබුණේ නෑ කාගෙන්වත් අවස්ථාවක් ලැබිලත් නෑ ඉතින් ඒ වගේ ඔය කැමරාව පුළුවන් නම් මේ ඇස් දෙකට ලං කරන්න සතුටු කඳුළු දැකලා නැත්තම් බලා ගන්න අත්පොඩියක් ගහන්න රාජකුමාරියක් නෙමේ ගමේ කෙල්ලක් සූති මගේ ඔයා ඕනි තැනක අවස්ථාව ලැබිච්ච ගමන් අමිලා නදීෂානිගේ සින්දුවක් ප්ලේ කරන්න කියලා ඕනම බෑන්ඩ් එකකට කියන්න ඔයා ඕනි දවසක මගේ සින්දු කියන්න කවදා වුණත් මට කමක් නැහැ. සමහරු සින්නක් කර හදවත් සොරා ගන්නවා සමහරු සින්නක් කරව සින්දු තියා ගන්නවා. එහෙම නැති කලාකාරණයට මෙන්න මෙහෙමයි අත්පුඩිය ගහන්න කියලා තුලාවල දෙදරන්න ගහන්න අත්පුඩිය